කතාව තමයි අපි පන්තියෙන් ළමයින්ට කිව්ව ප්‍රධාන වශයෙන් පේපරේ හැදෙන තියරි බේස් පේපරයක්. MCQ පේපරය හැදෙන ප්‍රධාන වශයෙන් තියරි. තියරි හොඳට තියෙනවා. තියරි නැත්තම් හරියට වැඩි කොට දාගන්න බෑ. හරිද? තියරි ප්‍රධාන වශයෙන් තියෙන්න ඕන. හොඳට තියෙනවා. පාස් පේපර් රටාව ආවේ නැහැ කියලා ඒක බොරුවක්. ඇත්තටම පේපර් බැලුවට පස්සේ ප්‍රධාන වශයෙන් රිවිෂන් එකේ තියරි හරියට කරන්නේ නැතුව නිකන් පොඩි පොඩි ගණන් රටා කරගෙන ගිහලා එහෙම ගණන් හැදුවට තේරුමක් නැහැ. හරියට 2026 A level exam එකේ ෆිසික්ස් පේපර් එකට මොකද වුනේ? ගොඩක් ළමයි අතර කතා වෙන බහුල මාතෘකාව ලොකුම මාතෘකාව තමයි ෆිසික්ස් පේපරේ අමාරුයි කියන එක. හරිද? අපි සාමාන්‍යයෙන් කතා කරමු. සාමාන්‍ය හැම අවුරුද්දකම කොමන්ලි සාමාන්‍යයෙන් ෆිසික්ස් පේපරය කියලා හැම අවුරුද්දෙම බුදුන් මොවියන් තමයි ඉන්නේ කට්ටිය. හරිද? ඒක පොදුවේ වෙන නියතයක්. ඒක ලබන අවුරුද්දේ නෙමෙයි. තව අවුරුදු 20ක් ගියත් ඒක එහෙම තමයි. ඒක තමයි කතාව. ගොඩක් ළමයි ඇත්ත කතාව දැන් මෙහෙමනේ සරලව කිව්වොත් සාමාන්‍යයෙන් සයන්ස් සබ්ජෙක්ට් එක කරනවා බයෝ සහ මැක්ස් ප්‍රධාන වශයෙන් 80000ක් විතර ළමයි කරනවා. හරිද? ওই 80000න් ඇත්තටම මෙඩිසින් ඉන්ජිනියරින් යන සාමාන්‍ය 4000ක් වගේ 4000 3000 ගාණක් තමයි යන්නේ. ওই සම්පූර්ණ මෙඩිසින් ඉන්ජිනියරින් දෙකම. හරිද? ඒතකොට තමයි මෙඩිසින් 2085 ගන්නවා ඉන්ජිනියරින් 2000 ගාණක් ගන්නවා. හරිද? 2000ක් වගේ ගන්නවා. පොදුවේ ඒතකොට 80000න් ඉච්චර ප්‍රමාණය ගන්න. තාදියක් තමයි 80000න් කෙලින්ම 150කට 60කට වැඩි S එකක් F එකක් නැති සීමාවෙ ඉන්නවා. සබ්ජෙක්ට් තුනම ෆේල් කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ සයන්ස් කරන භාගයට භාගයක් ෆේල් වෙනවා. හරි අපි කතා කරමු මේ ෆේල් වෙන්නේ කියලා. ෆේල් වෙන්න ඒ ෆේල් වෙන හේතුයි ඔක්කොම කතා කරමු. හරිද? මේ වීඩියෝ කොට දිග වේවි. ඒ වුණාට ගොඩක් ළමයින්ට වැදගත් වෙනවා මේක මේ මාරම වැදගත් වෙනවා. හේතුව තමයි මම දැන් මම 2020 මම ෆ්‍රෙෂ් එකේ කරන්නේ. එතකොට ABB තියෙනවා මට. දැන් මම ඉස්සරහට වීඩියෝ එකක් දාන්නම් කතාව. එතකොට සෙකන්ඩ් එකේ හරි. එතකොට සෙකන්ඩ් එකේදී එක්සෑම් හරියට කරගන්න බැරි වෙනවා. සෙකන්ඩ් එකේ මම ලෙඩ වෙලා ඉන්නේ. ඊට පස්සේ සෙකන්ඩ් එකෙත් A දෙකයි B එකක් තියෙනවා. ඊට පස්සේ තර්ඩ් එකේ තමයි මම මෙඩිසින් යන්නේ. එතකොට මට චයි තුනේම AB විතරයි තිබිලා තියෙන්නේ. හරිද? ඊට පහලින් තිබිලා නැහැ. එතකොට මම දන්නවා සරලව A එකක් B එකක් ගන්න ඕන කොහොමද මහන්සි වෙන්න ඕන. ඒක මම චයි තුනේම අත්දැකීම තියෙනවා මට. හරිද? හරි. අපි කතා කරමු දැන් මේ මෙතන තියෙන ඇත්ත කතාව. දැන් ඇයි එච්චර සයන්ස් කරන ළමයි ෆේල් වෙන්නේ? ෆේල් වෙන්න ප්‍රධාන හේතුව තමයි ගොඩක් ළමයි අර රැල්ලට වන්ති යනවා. වැඩ කරන්නේ නැත්ත කතාව වැඩ කරන්නේ නැහැ සරලව කිව්වොත් වැඩ කරන්නේ නැතුව තමයි ෆේල් වෙන්නේ. වැඩ කරොත් හරියට පාස් වෙනවා. සරලයි. හරිද? වැඩ කරන්න ඕන හරියට. සමහර ළමයි ඉන්නවා වැඩ කරනවා කියලා පැය 10ක් 15ක් වැඩ කරනවා කියලා දවසට වැඩ කරනවා. කිසිම කාර්යක්ෂමතාවක් නැති වැඩ ටිකක් තමයි කරන්නේ. ඒ කියන්නේ නිකන් ඔහේ පොත බලන් ඉන්නවා. පොත බලන් ඉන්න දවසේ වෙලාව යනවා. හිතන්න පාඩම් කරා කියලා. හරිද? ඒ විදිහට එහෙම ළමයින්තුත් ඉන්නවා. හරිද? හරි. අපි බලමු දැන් 2026 A level paper එකට මොකද වුනේ? දැන් සාමාන්‍ය 2019 පස්සේ ආපු අලුත් සිලබස් එකේ ඉඳන් 2026 දක්වා පේපර් 8ක් විතර නිව් සිලබස් එකේ ඇවිල්ලා තියෙනවා. ෆිසික්ස් පේපර්. හරිද? එතකොට 2019 පැත්තකට තිබුවා. දැන් සාමාන්‍ය 2019 A level exam එක අප්ඩේට්. ඒ කියන්නේ ඒක අමාරු. 2019 ඊට පස්සේ 2015 ඒව ඇත්තරම ෆිසික්ස් පේපරේ මේ නෑ. ටයිමින් තියලා කරොත් MCQ පේපරේ කරන්න වෙලාව මදි. ඇත්ත කතාව. ඒ සාමාන්‍යයෙන් ඒ අවුරුදු වල ඔය පාස් මා කියන්නේ එක ශ්‍රේණියකද AB වල තියෙන පාස් මාර්ක් එක අඩු කරා. හරිද? ඒක 69න් වගේ දුන්නා. හරිද? එහෙම කතා වුණා. ඒක 2019 2015 වගේ. එතකොට දැන් 2000 මේ 26 A level exam එකේ කට්ටිය ගොඩාක් කියනවා ෆිසික්ස් පේපර් MCQ පේපරේ අමාරුව කියලා. ඇත්තම කතාව බලමු. එතකොට සාමාන්‍ය 2020 ඉඳන් බලනකොට 20 21 22 23 24 25 දිහා බලනකොට ඒ පේපර් දිහා බලනකොට ප්‍රධාන වශයෙන් කතාව තමයි අපි පන්තියෙන් ළමයින්ට කිව්වේ ප්‍රධාන වශයෙන් පේපරේ හැදෙන්නේ තියරි බේස් පේපරයක්. MCQ පේපර් හැදෙන්නේ ප්‍රධාන වශයෙන් තියරි හොඳට තියෙනවා. තියරි නැත්තම් හරියට වැඩි කොට දාගන්න බෑ. හරිද? තියරි ප්‍රධාන වශයෙන් තියෙන්න ඕන. හොඳට තියරි දැනුමක් තියෙනම් ඕනම විදියකට ගණන් ටික කොට දාගන්න පුළුවන්. හරිද? එතකොට දැන් 2026 පේපර් එකට මොකද වුනේ? අපි බලමු මුලකින් ඉඳන් ප්‍රශ්න ටිකත් එක්ක මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හරිද? දැන් සාමාන්‍ය 2026 ඇත්ත කතාව සමරියක් විදියට ගත්තොත් සාමාන්‍යයෙන් ওই රෝස සර්ුත් කියලා තියෙනවා ප්‍රශ්න 39ක්ම තනිකර පාස් පේපර් බේස් කියන්නේ පාස් පේපර් රටාවෙමයි අහලා තියෙන්නේ කියලා. දැන් ගොඩක් කට්ටිය කියනවා පාස් පේපර් රටාව ආවේ නැහැ කියලා. ඒක බොරුවක්. ඇත්තටම පේපර් බැලුවට පස්සේ ප්‍රධාන වශයෙන් තමයි පේපරේ අමාරු වෙන ප්‍රධාන වශයෙන් හේතුවක් තමයි ওই ටියුෂන් පන්ති වල අර ගොඩක් වෙලාවට අර සිංගිති ගණන් හදලා තියරිය නැතුව අර නිකන් පොඩි ගණන් රටා හදාගෙන ගිහිල්ලා හරියට තියරි අර නිකන් රිවිෂන් එකේ තියරි හරියට කරන්නේ නැතුව නිකන් පොඩි ගණන් රටා කරගෙන ගිහිල්ලා එහෙම ගණන් හැදුවට තේරුමක් නැහැ. හරියට තියරිය කළා තමයි ගණන් හරියට තියරිය තියෙනවා. නිකන් ගණන් කෝටියක් හැදුවත් කමන්නේ නැහැ. කෝටි 1 වෙනි ගාන. කෝටි 1 වෙනි ගාන වැරදෙනවා හරියට තියරි නැත්නම්. ඒක තමයි ඇත්ත කතාව. හරිද? එතකොට ප්‍රධාන වශයෙන් පේපරේ අමාරු වෙන හේතුව තමයි අරක. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් ඒ කියන්නේ උගන්වපු ගුරුවරු
හරියට තියරි බේස්ව ගන්නපු නැති හික්ක තමයි ප්‍රධාන වශයෙන් ওই පේපරේ අමාරු ගොඩාක් ළමයිට අමාරු වුණා කියන එක ඇත්ත කතාව. කවුරු පිළිගත්තේ නැති වුණාට දැන් කට්ටිය වණීමට මේ මූ කියන බොරුව ඒක තමයි ඇත්ත කතාව. හරිද? ඒක කට්ටිය දන්නවා. හරිද? ඊට පස්සේ මේක මේ දැන් පේපරේ දිහා බැලුවට පස්සේ දැන් පේපරේ දැන් පළවෙනි ප්‍රශ්නේ බැලුවොත් පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මාන සමාන කතාවන්නේ. හරිද? ඒව සිම්පල් නේ. ඊට පස්සේ වර්ණීය කැලිබරේ කතාවක් තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ ඔය මේ ඝර්ෂණ බල ඔය පෙට්ටි දෙකක කතාවක් තියෙනවා. ඒක මේ ඕවා පාස් පේපර් දැන් පේසු පොතක් ගත්තොත් මේ වගේ ගණන් 10ක් 15ක්ම තියෙන අවුරුදු වල. හරිද? සිම්පල් කතා. ඒතකොට වාතයේ දෙනි වේගය. මේවා තියරිනේ. ඊට පස්සේ සරල අනුවර්ත මේවා තියරි. හරිද? තියරි කියන්නේ මේ පොඩි මේවා ගණන් හදන්න දෙයක් නැහැ. ඊට පස්සේ පළවෙනි ප්‍රශ්න 6ම ගේමක් නැහැ. ඊට පස්සේ 7වෙනි එක තියෙන්නේ මොකද්ද? තරංග කතාවන්නේ. ඒකත් මහ ලොකු දෙයක් නේ. ඊට පස්සේ කෝෂයක විද්‍යුත් ගාම බලය. තියරිනේ. ඊට පස්සේ මේ චාලක ශක්තිය, භ්‍රමණ චාලක ශක්තිය. මේවත් තනිකර මේක පාස් පේපර්. හරිද? ඊට පස්සේ 10 වෙනි ප්‍රශ්නේ බැලුවොත් 10 වෙනි ප්‍රශ්නෙත් ඇවිල්ලා තියෙන්නේ ඒවත් පාස් පේපර්. මේ සම්විභව පෘෂ්ඨ කතා සම්පූර්ණ පාස් පේපර්. ඊට පස්සේ 11 බැලුවොත් ඒකවර මේවත් පාස් පේපර්නේ වර්තනීය සම්බන්ධ. ඊට පස්සේ හේතුව දැන් කවුද දැන් මම පාස් පේපර් කියලා කියන්නේ හේතුව තමයි මම A level අවුරුදු 5ක් විතර කරලා තියෙන චෛ තුනක් කරනකොට ඔක්කොමත් අවුරුදු 5ක් විතර කරන්න තියෙනවනේ. හැම චෛ එකෙන් මට B එක තමයි අඩුම රිසල්ට් එක ඒ තිබිලා තියෙනවා ෆිසික්ස් වලට. එතකොට මම දන්නවා A එකක් ගන්න කොහමද B එකක් ගන්න කොහමද අඩුම මම පාස් පේපර් කරලා ඇති. එකම දැන් පාස් පේපර් සම්පූර්ණ පාස් පේපර් එක අවුරුද්දක උදාහරණ 2010 පාස් පේපරේ මම අඩුම 5 පාරක් විතර කරලා ඇති. අඩුම. හරිද? ප්‍රධාන වශයෙන් A level එක එකම රහස. හොඳම සීක්‍රට් එක තමයි A level වල. මොකද්ද? පාස් පේපර් හුරුව. කවුරු මොනවා කිව්වත් ඒක මෙඩිසින් යන හැම එකම දන්නවා. හරිද? මෙඩිසින් දැන් මේ අපේ වෙජ් එකේ සාමාන්‍ය 300ක් විතර ඉන්නවා. ඒ එකෙක්වත් නැහැ එහෙම පාස් පේපර් නොහද මෙඩිසින් ආපු එකේ. ඔක්කොම පාස් පේපර් හදලා අර කවුරුත් වැඩ කරලා තමයි ගොඩ දාගෙන තියෙන්නේ. වැඩ කරන්නේ නැතුව නිදාගෙන නිකන් ආතල්ලේ ඉඳලා ගොඩ දාගත්ත කට්ටිය නෑ ඇත්ත කතාව ඒක. දැන් කට්ටිය කියන සමහර වෙලාවට සමහර කට්ටිය ඉන්නවා ඒ කපටි කට්ටිය කියන්නේ ඒ මම වැඩ කරා කියලා කියන්න කැමති නෑ. يعني ඊට පස්සේ ඔය මෙඩිසින් කියත් සමහර කට්ටිය කියනවා මම එහෙම එච්චර වැඩ කරේ නෑ. මේ සාමාන්‍යයෙන් වැඩ කරේ ෂේප් එකේ. ඔච්චර මහන්සි වුන්නේ නෑ. අර මහන්සි වුණා කියලා කියන්නේ නැති අය ඉන්නවා. හරිද? එහෙම කට්ටියක් ඉන්නවා. දැන් ඇත්ත කතාව ගත්තොත් මේකේ ප්‍රධාන වශයෙන් මේ සම්පූර්ණ තියෙන්නේ ඔය කට්ටිය මොන විදියට නැටුවත් මේ සම්පූර්ණ පාස් පේපර් MCQ 39ක් විතර ගන්න පුළුවන්. පාස් පේපර් ටික හරියට කරලා ගියා නම් 39ක් විතර කරන්න පුළුවන්. ඊට පස්සේ ඉතුරු ටිකත් ඉතින් කරගන්න පුළුවන් හරියට ගණන් රටාවලට හුරු වෙලා ගියා නම්. හරිද? ඇත්තම කතා කරොත් හොඳ පාස් පේපර් රටාවක් හුරු වෙච්ච ළමයිට මේ 2026 පේපර් එක නිකන් එක්තරා විදියකට පාස් පේපරයක් විතර ඇත්ත කතාව. හරිද? හේතුව මම කරපු හින්දා කියන්නේ මාත් A level ඡය තුනක් කරලා AB අරගෙන සහ පාස් පේපර් රටාව හුරු වෙලා පාස් පේපර් වල මොනවද තියෙන්නේ පාස් පේපර් වලින් ඇත්තටම ප්‍රයෝජනයක් ලැබෙනවද කියලා අපි ප්‍රායෝගිකව දන්න හින්දා කියන්නේ. හරිද? ඒක තමයි මේ 2026 පේපරේ කතාව. ඊට පස්සේ තාදයක් තමයි ස්ට්‍රක්චර් හදලා සාමාන්‍ය ඕක ගෙදරින් අරන් යන ලකුණුනේ. දැන් කට්ටිය කියනවා දැන් කට්ටිය ඔය ලොකුවට ප්‍රොමෝට් කරනවා මේක ආවා අපි ගන්නවා කියලා ඔන්න මේක දාන. ඒක සාමාන්‍ය දේවල්. ප්‍රැක්ටිකල් පොතේ තියෙන ප්‍රැක්ටිකල් හතරක් තමයි සාමාන්‍යයෙන් අහන්නේ. ඊටපු ගමන් ඔය නිර්මාණාත්මක ප්‍රශ්නයක් දෙකක් හිටපු ගමන් තමයි වැටෙන්නේ. දැන් 2020න් පස්සේ ඔක්කොම ප්‍රැක්ටිකල් පොතෙන් ඇහුවේ. තාම අහලම නැහැ එළියෙන්. හරිද? නිර්මාණාත්මක. ඊට පස්සේ දැන් එසේ කරන්න අනිවාර්යෙන් එසේ හුරු වෙන්න. හරිද? ඒකට තියරිය තියරිය. දැන් ඔය යාන්ත්‍ර විද්‍යාව එසේ හදනවා නම් අනිවාර්යෙන් යාන්ත්‍ර විද්‍යාව තියරි ටික බලා ගන්න. තියරි ටික බලාගෙන ඔන්න වෘත්ත චලිත නම් වෘත්ත චලිත තියරි ටික බලා ගන්න. වෘත්ත චලිත කියන්නේ මොකක්ද? වෘත්ත චලිතේ මොනවද තියෙන සමීකරණ ටික. ඒ ප්‍රකාශන වල අර්ථ දැක්වීම. හරිද? ඒ ටික බලාගෙන හොඳට ටිකක් ගොඩ දාගෙන ඊට පස්සේ ගණන් හදන්න. මුලදී ගණන් හදන්න අමාරුයි. හරිද? මුලදී ගණන් හදන්න අමාරුයි. හදලා තමයි හුරු වෙන්නේ. හරිද? සාමාන්‍යයෙන් කියන්නේ එකම පේපරේ 3-4 පාරක් කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ එක දිගට 3 පාරක් කරන්න එපා. එක රවුන්ඩ් එකක් කළා, තා රවුන්ඩ් එකක් කළා, තා රවුන්ඩ් එකක් කර නිකන් සති දෙකෙන් දෙකට වගේ අර එහෙම කරාට ප්‍රශ්නයක් නැහැ. හරිද? පාස් පේපර් වලට හුරු වීම තමයි මාර වාසි සමානට. හරිද? ඒක හොඳට මතක තියාගන්න වාසි. ඒ ලෙවල් වල ප්‍රධාන වාසිය තමයි පාස් පේපර් කරලා හුරු වෙන එක පට්ට වාසිය. හරිද? ඒක මාර විදියට වැදගත් වෙනවා පේපර් කරනකොට. ඒ කියන්නේ භෞතික විද්‍යාව විතරක් නෙවෙයි. කෙමිස්ට්‍රි වලත් එහෙම තමයි පාස් පේපර් රටාවෙන් තමයි ඉන්නේ. හරිද? නිකන් අමුතුවෙන්ම ප්‍රශ්න නිකන් අඟහරු වලින් ප්‍රශ්න එන්නේ නැහනේ. ඇත්ත කතාව දැන් ළමයි කියන අඩෝ සාමාන්‍ය ඇත්තටම භෞතික විද්‍යාව පේපර් අමාරුයි. ඒක ඇත්ත කතාව. හරිද? භෞතික විද්‍යාව පේපර් අමාරුයි ඇත්ත. හැබැයි පාස් පේපර් රටාවට හුරු වෙලා ගිහිපු ළමයිට හරියට ගොඩ දාගෙන කෙලින්ම මේකේ MCQ 40ට වඩා ගන්න පුළුවන්. හරිද? 40ට වඩා ගන්න පුළුවන්. ඒක තමයි ෆිසික්ස් පේපරේ කතාව.
දැන් කට්ටිය කියන මාර අමාරුයි එහෙම සීන් එක එහෙම ලොකු සීන් එකක් නෑ ළමයිගේ පැත්තෙන් ගත්තොත් අර හරියට හුරු වෙලා ගිහිපු නැති කට්ටිය. ඒ කියන්නේ සිංගි පේපරයක් ඒවි කියලා නිකන් ගණන් ඔය සමානයෙන් මේ අර ඒවට එහෙම හුරු වෙලා යන කට්ටිය සෙට් එකක් ඉන්නෝනේ. හරිද? එතකොට මේ ඒ වගේ ගණන් එන්නේ සිංගිති ගණන් එන්නේ නැහැ. සාමාන්‍ය හොඳ තියරි බේස් එකක් තියෙනවා. හොඳට දැනගන්න 2027 A level කරන ළමයි 27 28 ඉස්සරහට ඔක්කොම A level කරන ළමයි දැනගන්න ප්‍රධානම දේ තමයි හොඳ තියරි නොලෙජ් එකක් තියෙනවා. හොඳ තියරි නොලෙජ් එකක් හරියට තිබ්බනම් තියරි හොඳට පුළුවන් නම් ඕන ගානක ඒක ඇප්ලයි කරන්න පුළුවන්. හරිද? කොච්චර නැත්තම් කොච්චර ගණන් රටාවලට හුරු වෙලා ගියත් කමන්නේ අලුත් විදියට ප්‍රශ්නේ දුන්නොත් කරගන්න බැරි වෙනවා හරියට තියරි දෙනම නැති වුණා. හරිද? ප්‍රධාන දේ තමයි තියරි දැනුම සුපිරියට තියෙනවා. තියරිය සුපිරියට තියෙනම් ඕන ගානක් හදන්න පුළුවන් ගේමක් නේ. හරිද? ඒක තමයි 2026 A level විභාග කතාව. ඊට පස්සේ අපි කතා කරමු සාමාන්‍යයෙන් දැන් ගොඩක් වෙලාවට ওই සයන්ස් කරන ළමයි දැන් 80000ක් විතර කරනවා. ওই භාගයක් 40000ක් විතර ෆේල් වෙන්න හේතුව තමයි ප්‍රධානම හේතුව. වැඩ කරන්නේ නැති එක සරලයි. හරිද? වැඩ කරන්නේ නැහැ පන්ති යනවා. ඒක යාළුත් එක්ක අප දානවා ගෙල්ල බලන්න පාටි අනම් මනම් ඔය කතා ගොඩකට ඒ කතා ගොඩකට එනවා. ඒතකොට ඔය වැඩ කරන කුන් ඔය කැම්පස් යනවා. හරිද? වැඩ කරන උන් කැම්පස් යනවා. කැම්පස් ඒක සාමාන්‍ය දෙයක්. එතකොට වැඩ කරන්න ඕන විදිය. වැඩ කරන්න ඕන විදිය අතින් අපි කියලා තියෙනවා කලින් මම පස්සේ ඔක ඉස්සරහට කතා කියන්න වැඩ කරන්න ඕන කොහොමද මම වැඩ කරේ කොහොමද කියලා. අර තාදයක් තියෙන එක එක්කෙනාට වැඩ කරන විදිය එක. තමන්ගේ සමහර කට්ටියට උදේ නැගිටින්න බෑ. සාමාන්‍ය 4ට නැගිටලා පාඩම් කරන්න බෑ. සමහර කට්ටියට රෑ නිදි මරන්න බෑ. එහෙම කතා තියෙනවා. එතකොට උදේ නැගිටින්න බෑ. මේ කතා අර තමන්ට ගැළපෙන විදියට. තමන්ට සමහර කෙනෙක්ට සාමාන්‍යයෙන් එක 12 විතර වෙනකන් නිදි මරන්න සමහර කට්ටියට බෑ. 10 විතර වෙනකොට නිදි මත. හැබැයි උදේ නැගිටින්න පුළුවන්. අන්න එතකොට වේලාස නිදාගෙන උදේ නැගිටලා පාඩම් කරනවා. ඒක ප්‍රශ්නයක් නෑ. සමහර කට්ටියට උදේ නැගිටින්න බෑ. රාට නිදි මරන්න පුළුවන්. එහෙනම් නිදි මරලා උදේ වර පොඩ්ඩක් එහෙම නිදාගත්තට එහෙම ප්‍රශ්නයක් නෑ. තමන්ට ගැළපෙන විදියට කියන්නේ ගැළපෙන විදියට පාඩම් කරන්න රටාවක් හදාගන්න. ඒ කියන්නේ හැමෝටම එකම විදියට කරන්න බෑ. එකම විදියට කරන්න කියන්නේ එකම විදියට පාඩම් කරන්න බෑ. හැබැයි හැමෝටම මහන්සි වුණොත් කැම්පස් යන්න මෙඩිසින් ඉන්ජිනේර් යන්න පුළුවන්. සරලයි. ඒක ඇත්ත කතාව. අපි දැන් අපිත් ඒ දවස්වල හිතන් හිටියේ මේව මහා ලොකු වැඩ. ඒවා කරාට පස්සේ තියෙන අපේ තේරෙන ඒක ඇති දෙයක් නෑ ඇත්ත කතාව. හරිද? ඒක ඇති දෙයක් නෑ. ඔය සමහර ගොඩක් වෙලාවට දැන් ඔය ලෙවල් එක ඇත්ත කතාව දැන් අපි ඔය ඒ දවස්වල යාළුවෝ ආශ්‍රය කරා තහ දැන් ඔය මෙඩිසින් වල ඉන්න කට්ටිය ඒ සමාජ දිහා බැලුවට පස්සේ දැන් ගොඩක් සමහර ළමයි ඉන්න මෙන්න මේවට හොඳ ඔය ඒ ලෙවල් කරන කාලේ අහුවෙන හොඳම ගැටයක් තමයි ඔය ලෙවල් කරන කාලේ ඔයාලට නිකන් වරන් තුනක් වගේ තමයි ෂයි තුන දෙන්නේ. හරිද? ඕක පට්ටම් වෙලක. ජීවිතේ උඩ ඉහළට කුරු ගන්න ඔය ලෙවල් කතාව. හරිද? මේ දැන් ඔය ප්‍රධාන වශයෙන් දැන් ඔය සමාජ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඔය නිකන් ડોක්ටර්ස්ලට බයි කියන්නේ හේතුව මොකද්ද? අර ඒ සරල දෙයක්නේ. අර Tamanට කරගන්න බැරි වුණ දේ තා කෙනෙක් කරනකොට මේක මුක්ති විඳිනකොට කට්ටියට බලන් ඉන්න බෑ. ඒක සරලයි. ඒ සල්ලිකාරයට දුප්පත් අය බනින්නේ මොකෝ? දුප්පත් අයන්ට සල්ලි හොයාගන්න බැරුව මහන්සි වෙන්නේ නැහැ. ඒකින්ද උන් බනිනවා. ඒක සාමාන්‍ය දෙයක්. හරිද? ඊට පස්සේ හොඳට ඉගෙන ගත්ත එකට ඉගෙන ගත්තු නැති අය බනිනවා. සාමාන්‍ය ડોක්ටර් කෙනෙක්ට ડોක්ටර් කෙනෙක් බනින්නේ නැහැ. හරිද? එහෙම බනින්නේ ඒක බනින්න මොකක් හරි පෞද්ගලික තරහක් තියෙන්න ඕන. හරිද? ඒ සාමාන්‍ය එහෙම බනින්නේ නැහැ. හරි ඒ සරල දෙයක් තමයි. Tamanට නැති දෙයක් අනුන්ට තියෙනකොට බලාගෙන ඉන්න බැරි කමක් ලංකාවේ තියෙනවනේ. කියන්නේ ඒ ලංකාවේ හැටි ඒක අපිට නතර කරන්න බෑ. හරිද? මම නම් කියන්නේ ප්‍රධානම පුළුවන් තරම් ඉගෙන ගන්න, පුළුවන් තරම් උඩරිම උඩට යන්න. හරිද? සල්ලි කියන්නේ ඇත්තටම ජීවිතේ නෙමෙයි. දැන් ගොඩක් කට්ටිය කියනවා ඉගෙන ගන්න ඕනේ නැහැ. ඉගෙන ගන්න නැතුව ඒ ලෙවල් අවුරුදු කියන්නේ සාමාන්‍ය O level A level කළා අවුරුදු 18න් ඔය මොකක් හරි කෝස් එකක් කරලා ජපාන් කොරියන් හරි ඔය රුමේනියාව ඔය රටවල් තියෙනවා. ඔය රටක් ගිහිල්ලා ඔය මොකක් හරි ඔය එක වැඩ දිනනෝනේ. ඔය ඒකේ ගිහිල්ලා ඔය අවුරුදු ගාන කට්ට කාලා කෝටි 5ක් 6ක් හොයාගෙන ඇවිල්ලා ආතල් එකේ ඉන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මෙහෙම කතාව. ඔය ඉගෙනගෙන සල්ලි හොයන එකයි ඉගෙන ගන්න නැතුව සල්ලි හොයන එකේ එක දෙකක්. හරිද? ඉගෙනගෙන සල්ලි හෙව්වොත් ඒ සල්ලි මැනේජ් කරන්න උට ඔළුවක් තියෙනවා සහ ඒ සල්ලි වලින් සල්ලි හදන්න පුළුවන්. ගොඩක් වෙලාවට දැන් ඇත්තටම සල්ලි නෙවෙයි ජීවිතේ. සල්ලි ජීවිතේට කියන්නේ අපිට සල්ලි ඕන ජීවත් වෙන්න. හරිද? ගොඩක් කට්ටිය ඔය දැන් හොඳට ඉගෙනගෙන මේව කරන්නේ හොඳ සල්ලි හොයලා හොඳ ආර්ථිකයක් හදාගෙන එහෙම කරන්නනේ. දැන් කට්ටිය කියන දැන් සල්ලි විතරයි ජීවේ. එහෙම එකක් නැහැ. ඒ අර ගොඩක් වෙලාවට ඉගෙන ගන්න බැරි වෙච්ච කට්ටියට ওই කැම්පස් මෙඩිසින් ඉන්ජිනියරින් ගිහපු කට්ටිය දිහා එන කොහක මේ එකක් තියෙනවා. ඒක ඒ අපිට වෙන් කරන්න බෑ දැන්. මේ නිකන් ඕන ස්ටෙප් එකක් දාගෙන මෙඩිසින් ගිහපු එකේ ෆොටෝ එකක් දැම්මොත් ඊට පස්සේ ඌට දානවා තාම ඩිග්‍රී ඉවර නෑ නේද? ඇයි ස්ටෙප් එක දාගෙන. එහෙම සමාජය. හරිද? ඌ දන්නේ නැහැ මෙඩිසින් එන ගාපු කට්ට. හරිද? සාමාන්‍ය මෙඩිසින් නිකන් පාස් වෙලා එන්නේ නෑනේ. මෙඩිසින් එන්නේ එන ගේමක් දෙන්න ඕන. ඇත්ත කතාව. ඒ අපි මෙඩිසින් අපි ඉඳ දන්න. ඒ ලොකු. එහෙම ලොකු සීන් එකක් නෙවෙයි. කියන්නේ ඒක ලොකුයි මේක විතරයි තියෙන්නේ. එහෙම කතාවක් නෙවෙයි. අර යම්කිසි අචීව්මන්ට් එකක් ලබා ගන්න නම් ගොඩක් දේවල් කැපලා කියන්නේ නිින්ද කියන්නේ සමහර වෙලාවට එකෙක් නිදාගෙන අනිත් කට්ටිය ටිකක් ආතල් එකේ නිදා ගන්නකොට ආතල් එකේ ෆිල්ම් බලන්න යනකොට ආතල් එකේ
යාළුවොත් එක්ක ට්‍රිප් යනකොට අනිත් එක කට්ට ගාගෙන පාඩම් කළා අර ආතල් ටික නැති කරගෙන තමයි අර දේ ගොඩනගා ගන්න. හරිද? එතකොට මේ ආතල් ටික මේ කැප කරගෙන ඒ ටික මිස් කරන එකේ රිටර්න් එක තමයි අරක හම්බුවේ. හරිද? කියන්නේ ආතල් නැතුව නිකන් ඉන්න ඒක නෙවෙයි කියන්නේ අර ගොඩක් දේවල් වල කැප කිරීමේ රිටර්න් එක. අර මහන්සි වෙලා පාඩම් කරන්න ඕනේ. නිකන් ආතල් නොගෙන ඉඳලා විතරයි ආතල් කියන්නේ සතුටු නොවි ඉඳලා විතරක් අර ඒකේ එහෙම කතාවක් නෙවෙයි කියන්නේ වැඩ කරන්න ඕනේ. මොකද්ද වැඩ කරනවා කියන්නේ? හරියට වැඩ කරන්න ඕනේ. තමන්ගේ හරියට තමන්ගේ රටාව හොයා ගන්න. තමන්ට මොන විදියට ගැලපෙන්නේ පාඩම් කරන එක විදි තියෙනවා. විදි තියෙ කියන්නේ මොකද්ද? දැන් මම නම් ප්‍රධාන වශයෙන් මම ඒ දවස්වල පාඩම් කරේ විතර තිබ්බ බෝඩ් එක. එළිය බෝඩ් එකක් තියෙනවා. ඒ බෝඩ් එකේ චෝක් වලින් මම එදා දවසේ උගන්වන ඒවා අනිවාර්යෙන් එදා දවසේ නිකන් දැන් මම ගොඩක් වෙලාවට ටියුෂන් කරන්න ප්‍රධානම හේතුව තමයි මම මාරාසයි හේතුව ඒ දවසේ ඉඳන් මම පුරුදුනේ කාට හරි උගන්වනවා වගේ තමයි මම අර ඉගෙන ගත්ත දේ කිව්වේ. ඒ කියන්නේ නිකන් මම බෝඩ් එකේ කාට හරි උගන්වනවා වගේ මම ලියන කියව ලියනවා. දැන් මේක මෙහෙමයි. මේක මේ වෙලෙ මෙහෙම කියලා අර මොකක් හරි ඔන්න දැන් ප්‍රභා සංශ්ලේෂණ නම් මම කියන ප්‍රභා සංශ්ලේෂක සෛලවල ආලෝකය ඇවිල්ලා ඒක ප්‍රභා පද්ධති උත්තේජනීය වෙලා එහෙම තමයි කියලා අර නිකන් මම පන්තියක උගන්වනවා වගේ මම ඒක කියලා එතකොට එහෙම තමයි මම ඒක පාඩම් කරගත්තේ. එහෙම කියලා ඊට පස්සේ මම ඒක මතකෙන් ලියනවා. ඊට පස්සේ කියව ලියනවා. එක විදි තියෙනවා. Tamanට පුළුවන් කාට හරි කියලා දෙනවා වගේ කතා කරන්න. තනියෙන් කතා කරනවා මොන්න උගන්න. මේක මෙහිමයි වෙන්නේ. මේක මෙහිමයි වෙන්නේ කියලා මෙහෙම කියන. හරිද? අර Tamanට දැන් උදාහරණයක් දැන් ඒ දවස්වල දැන් මම සමහර දේ එකම දේවල් කියවල කියලා දැන් අපිට ඒ දවස් දැන් අපේ නංගි හිටියා ඒ දවස්වල නංගි පොඩි ඒ සාමාන්‍ය 5 වසරේ වගේ මේ මම සමහර දවස්වලට එකම දේවල් කියලා නංගිත් අහන් ඉඳලා සමහර වෙලාවට මම අර ඊළඟ වාක්‍ය කියනවා නංගි කියනවා. ඒ වාක්‍යය කියන්නේ ඒ තරම් මම කියවල කියන්නේ. එහෙම තමයි. අර එකම දේ නැවත ප්‍රගුණ කරාට පස්සේ අර ඒක හොඳටම ඔලුවට යනවා. හරිද? එහෙම තමයි මහන්සි වෙන්න ඕන. කාලයක් එක්ක වැඩ කරන්න ඕන. එතකොට යම් කිසි දෙයක් ඕනනම් පාඩම් කරන එක විදි දිනනවා. එකක් තමයි අර විදියට එකක් තමයි. දැන් මම කරේ අර උගන්නනවා වගේ කතා කරා. උගන්නනවා වගේ කාට හරි උගන්නනවා වගේ කියව එහෙම ඔලුවට දාගත්තා. ඊට පස්සේ මම යම් කිසි දෙයක් හොඳටම කටපොයි හයිජීන් ශබ්දනකා කියලා ඊට පස්සේ මම ඒක මතකෙන් ලියනවා. කොලේක ලිය පාඩම් කරනවා. අර එහෙමත් කරා. ඊට පස්සේ ඒ වගේ තමයි. ඊට පස්සේ නොදන්න දේවල් ළමයින්ට කියලා දෙන්න පුළුවන් යාළුවන්ට. එතකොට ඒ තාව ඔලුවට යනවා. හරිද? ඒ වගේ මේ රටා ගොඩක් තියෙනවා. හරිද? එතකොට පුළුවන් තරම් Tamanට ගැලපෙන. නිකන් පොත දිහා බලන් ඉන්නවට වඩා ඔයා පොත සමහර කට්ටියට පොත දිහා බලන් හිටියත් ඇති. හරිද? තමන්ගේ රටාව පොත දිහා බලන් ඉන්න නැතුව පොඩ්ඩක් කියවන්න. හයියෙන් කියවන්න. හරිද? පාත මෙහෙම කියවලා ඊට පස්සේ ඒක කියවනකොට අපිට කියවනකොට සහ ඒක කනට ඇහෙනවනේ. එතකොට හොඳට තාම මතකෙට යනවා. ඊට පස්සේ ලියන්න. එතකොට ලියනකොට තා විදියකට මාධ්‍යයක් වෙනවනේ. එතකොට එකක් කියවනවා, එක අනිත් එක ඇහෙනවා, අනිත් එක ලියනවා. හරි එතකොට තා හොඳට මතක් හිටිනවා. ඊට පස්සේ අපි කාට හරි උගන්වනවා වගේ වුණොත් එතකොට තා එකක්. හරිද? එතකොට අපිට මතක තියාගන්න වැඩි ලීසි වෙනවා. හරිද? කොහොම හරි හැමදේම ඔලුවට දාගන්න ඕන. ඊට පස්සේ තා දෙයක් තමයි මම කියන්නේ ඒ කරපු දේ නැවත බලන්න ඕන. හරිද? කරපු දේ නැවත බලන්න ඕන. දැන් 2026 පේපර් එකත් එක්ක ෆිසික්ස් පේපර් එකත් එක්ක මම දැන් සාමාන්‍යයෙන් ඔය ඔයාලට වැඩ කරන්න ඕන විදියට සාමාන්‍ය දල වශයෙන් අයිඩියා එකක් දුන්නා. ඊට පස්සේ මම මේ ඉස්සරහට වෙනම මම වැඩ කරපු විදි සහ මේ ඒ ටික වීඩියෝ ටිකක් දාන්නම්. දැන් 2026 පේපර් එක කියන්නේ නිකන් අමුතු මැජික් පේපර් එක නෙවෙයි. ඒක ඇත්ත කතාවක්. තියරි පේපර් කියන්නේ තියරි බේස් ප්‍රශ්න පාස් පේපර් රටාව තියෙනවා. කවුරු හරි කිව්වොත් ඒක මාර අමාරුයි කියලා ඒක අමාරු වෙන ප්‍රධානම හේතුව තමයි ඔය ගොඩක් ගුරුවරු ඉගෙනුවේ සිංගිති පේපර් කරේ. සිංගිති පේපර් කළා. ඒතකොට ළමයිතුත් හිතුවේ සිංගිති පේපර් එකක් ඒවි කියලා. ඒක තමයි කතාව ඇත්ත කතාව. දැන් අපේ පන්ති ආපු ළමයි ඒක ළමයි දැන් ඔය මම දැන් මේ සාමාන්‍යයෙන් ඇත්ත කතාව කියන්නේ මම කියන්නේ 50 ගාපු සීන් එකක් නෙවෙයි 40 පැනලා ගහන්න පුළුවන්. හරිද? යම් ගේමක් නැතුව කියන්නේ මම කියන්නේ ගේමක් නැතුව ගෙහුවා කියලා. ඒ කියන්නේ ෆිසික්ස් අමාරුයි. මහන්සියලා වැඩ කරවත් පුළුවන්. 40 වෙන්න පුළුවන්. ඒක සරලයි. මම අපි කරලා තියෙනවා. සහ අපි උගන්නපු ළමයි කරලා තියෙන හින්දා අපි කියන්නේ. හරිද? ඒක කරන්න පුළුවන් දෙයක්. හරි. එතකොට අපි මේ ඊළඟ වීඩියෝ එකකින් දැන් මම කියන්න දෙන්නම් මම ඔය මම ෂයිතුනේ මම කොහොමද EB ගන්න වැඩ කරේ. මගෙන් වුණු වැරදි. දැන් මට පැහැදිලිව සෙකන්ඩ් එකේ මෙඩිසින් යන තිබ්බා. පැහැදිලිවම තිබ්බ ෆස්ට් එකේ ඒ දෙකයි B එකයි සෙට් එකේ 1.71 ලංකා අයිලන්ඩ් රෑන්ක් එක 1945. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙඩිසින් 2085 නේ ගන්නේ. දැන් ඒ දවස්වල ඒ සෙට් එකත් එක්ක යන්න බෑ. හරිද? මෙඩිසින් යන්න බෑ. මේ අනිත් එක මාතර ටිකක් තරංකාරී. ඒක නිසා ඒ දවස්වල මෙඩිසින් යන්න බෑ. මේ ඊට පස්සේ සෙකන්ඩ් එක කරන සෙකන්ඩ් එකේ ලෙඩ වුණා. ඒ කියන්නේ කතාව වෙනස් වෙන මිනිස්සුන්ගේ. කියන්නේ සෙකන්ඩ් එකේ ලෙඩ වුණ නැත්තම් යන්න තිබ්බා. ලෙඩ වුණා කියන්නේ ඒ ලෙඩ කවදාවත් එක්සෑම් එකත් එක්ක ස්ට්‍රෙස් වෙලා ඒ කියන්නේ
ස්ට්‍රෙස් නෙවෙයි ගොන් වැඩක් කරලා රැට නාලා ඊට පස්සේ උණ හැදිලා ඊට පස්සේ මට මතක නැහැ ෆිසික්ස් පේපරේ ලියාගත්තු හැටිව. එහෙම තමයි. ඒ කියන්නේ අපි විභාග දවසෙත් ඒ සෑහෙන විභාග කාල සීමාවෙත් සෑහෙන විදිහට පරිස්සම් වෙලා මානසික වශයෙන් සහ ශාරීරික වශයෙන් හොඳ යෝග්‍යතාවකින් තමයි යන්න ඕනේ. හරිද? ලේඩ වෙලා ගියොත් වැඩේ අමාරුයි කතාව. සහ මානසික වැඩිලා ගියොත් ඒත් තව වැඩේ අමාරුයි. මාර මොරාල් එකකින් ගිහිල්ලා වැඩ කරන්න ඕනේ. හරිද? ඒ කියන්නේ දැන් මගේ ෆ්‍රෙෂ් එකේ මම තියරි වැඩිපුර දන්නේ නැහැ. තියරි දන්නේ මම කිව්වේ ෆිසික්ස් වලින් මම පාඩම් 5යි දන්නේ. ඇත්ත කතාව. හරිද? කොවිඩ් ඇවිල්ලා එන කතාව ගොඩක් වුණානේ. මේ පාඩම් 5 දන්න වුණාට මම මේ පාඩම් 5 හොඳටම පුළුවන් කරගෙන ගියේ. ගැම්මෙන් ලිව්වා. හරිද? ගැම්මෙන් අර දන්න ටික උඩරිම ප්‍රයෝජනයක් ගන්න විදියට ලිව්වා. ඒකෙන් මම B එකක් ගත්තා. හරිද? එතකොට කෙමිස්ට්‍රිත් එහෙම. කෙමිස්ට්‍රි මම ඔක්කොම දැනගෙන හිටියේ නෑ. ඒ දන්න ටිකෙන් B එකක් ගත්තා. හරිද? හරියටම මේ කියන්නේ මම ඕගනික් සුපිරියර්ම කරා මට ෆිසිකල් එච්චර ලොකුවටම සෙට් වෙලා තිබ්බේ නෑ. මම ওই පළවෙනි පරමාණු කුයුව වෙනා මම දන්නේ නෑ හරියට. හරි ඒව නම් වැඩක් එහෙම චූටි ප්‍රමාණයනේ ලකුණු එන්නේ. මේ හරිද? එතකොට අර Taman දන්න ටික උඩරිම ප්‍රගුණ කරන් තමයි එක්සෑම් එකට යන්න ඕනේ. ඒ කියන්නේ අපි දන්නේ නැති ඒව ගැන වොරි වෙන්නේ නැතුව කවදාවත් ඇත්ත කතාව කියන්නේ මෙහෙම. මේන්ලි සිලබස් ඉවර කරගෙන හොඳටම සුපිරියටම නිකන් ඔක්කොම 100% දැනගෙන යන ඒව කරන්න අමාරු වැඩ ඇත්තටම. හරිද? ඒ කියන්නේ ඒවා විභාගවලදී කරන්න අමාරු වැඩ. ඔක්කොම කම්ප්ලීට්ලි يعني කරාට අපිට යම් කොටස් අමතකයි. ඒවා සාමාන්‍ය දේවල්. හරිද? ඒක දැන් ඔක්කොම හැමදේම කම්ප්ලීට්ලි ඉවර කරගෙන යන එක යනවා කියන එක ඒක අමාරුයි කතාව. මේ හැබැයි පුළුවන් ටික උපරිම කරගෙන උපරිම ප්‍රමාණය පුළුවන් කරගෙන යන එක පට්ටයකට ගුණයි සහ උපරිම ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. හරිද? හරි අපි ඊළඟ වීඩියෝ එකේ මම කියන්නම් එක සබ්ජෙක්ට් එකට කොහොමද ෆේස් කරන්න විදිය සහ මම වැඩ කරපු විදිය කතාව මේ අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හරිද?